එසේම බුද්ධ ශාසනයට ඔබ වහන්සේ මහත් බුද්ධ පුත්‍රයෙක් වුණා. එසේනම් දැනසමගෙන කියන්නට අපේ මේ කර්තව්‍යයෙන් කියන්නට ඔබ වහන්සේට අනිවාර්යයෙන්ම යමක් ඇති. බලංගොඩ ජාතික පාසලේ නියෝජ්‍ය විශ්‍රාමික විදුහල්පති බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහවිහාරවාසී ශාස්ත්‍රපති බලංගොඩ පියනන්දින් පානන් වහන්සේ මේ ගෞරව නමස්කාර පූර්වක ආරාධනය ඔබ වහන්සේට. वर्तमान दिवाली බලංගොඩ කලා කාර්යාලයේ සහකාරතුමන් इसी समय राशिया केंद्र ये विशेष आराधना में दयाबुद्धुरने इवागे බලංගොඩ දැන්සල කලනා කාර්තුමා ප්‍රධාන ඒ ආයතනයේ මහත්මාවනි දුතුනි මොකද සංවේගය අප යන මේ ගමන් මඟ අවබෝධ කර නොගත් විශාල පිටසක් ඉන්න බව. අප යන මේ ගමන් මඟ මොකක්ද? විශේෂයෙන්ම මහින්ද චින්තනයේ විතර අපි දේශපාලනය කතා කරනවා නෙවෙයි මහින්ද චින්තනයේ එකක් තමයි ශ්‍රී ලංකාව පංචමහා බල කේන්ද්‍රය බවට පත් කිරීම. එයින් එකක් තමයි මේ නැනසල තොරතුරු තාක්ෂණ ආදිය තුළින් අපේ දරුවන්ට නූතන ලෝකයේ දොර විවෘත කිරීම පරිගණකය තොරතුරු තාක්ෂණ ආදිය තුළින් අත් වශයෙන්ම ඒ සඳහා රජයේ මගින් විශාල පරිශ්‍රමයක් දරනවා විශාල වියදමක් දරනවා ඒ වගේම ලෝකයේ තරංකාරී අධ්‍යාපනයට පාසලෙන් දෙන්න බැරි ඒ අධ්‍යාපනය මේ නැනසල මගින් ලබා දීම සඳහා කටයුතු කරනවා ඒ තුලින් බලංගොඩ නැනසල සුවිශේෂයි විශාල කර්තව්‍යයක් කරනවා විශාල මෙහෙවරක් කරනවා බොහෝ අවස්ථාවල අපටත් සහභාගී අවස්ථා ලැබුණා ඒ වගේම ආරාධනා ලැබුණා ඒ සෑම ආරාධනාවක් ඉෂ්ට කරන්න බැරි වුණත් මම මේ අවස්ථාවේ පැමිණි අපේ කල්පනාකාරතුමා ප්‍රධාන අපේ කාර්ය මණ්ඩලයේ කරන මේ කැපකිරීම දන්න නිසා විශේෂයෙන්ම අපේ මව්පියෝ වුණත් මේ නැනසලේ කරන කාර්යභාරය අවබෝධ කරගෙන නැහැ අපේ මව්පියන් මේ නැනසල පිළිබඳව මේ දෙන ලෝකයේ තමාගේ දරුවාට කිට්ටු කරන ඒ තොරතුරු තාක්ෂණ විශේෂ සදාචාරාත්මක දෙන ආකාරය පිළිබඳව මව්පියෝ මීටත් වඩා උනන්දු වෙනවා. අපි ටියුෂන් පන්ති වලට අමතර පන්ති වලට දොස් කියන්නේ නැහැ. ඒවත් සමහරට අවශ්‍ය වෙනවා. නමුත් ඒ ආයතන වලින් දෙන දැනුම තුලින් අපේ දරුවන් කොයිතරම් ඵල නිලා ගන්නවද ඒක මව්පියෝ දන්නවා. ඒ ආයතන තුලින් අපේ දරුවන් කොයිතරම් දුරට සමාජයේ අතරමං වෙනවද ඒක අපේ මව්පියෝ දන්නවා. දරුවන් වල්මත් කරන මුල්මත් කරන ඒවට යොමු කරන්නේ නැතුව දෝරලා බේරලා දරුවාගේ ළමා මනසට තරුණ මනසට ගැළපෙන විදිහට ඒ තාක්ෂණික දැනුම ලබා දීම නූතන ලෝකයට පියන ගන්න පුළුවන් ඒ අභියෝගයන් ජයගැනීමේ ශක්තිය ලබා දීමයි දෙන්නේ. අන්න ඒ නිසා අද අපේ ලෝකෙට එකතු වෙන්න ගන්න පුළුවන් නම් ඔබේ දිවට පුතාට මේ පරිගණකය විශ්වවිද්‍යාලය තොරතුරු තාක්ෂණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ඒ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ඔබේ ඉවසට ගෙනින්න පුළුවන් තාක්ෂණික දැනුම ඔබේ දරුවාට ලබා දෙන්නේ නැනසලයි. විශේෂතර ලබා ගන්න පුළුවන් ලෝකයේ එකතු වෙන ආකාරයේ නිකුත් ආකාරයේ දැනගන්න පුළුවන්. ඒ වගේම අපි ලෝකයේ එකතු වෙනවට මොන මාර්ගයක් අපිට ඒ තුලින් අපි දොරටු තාක්ෂණයේ තුලින් නැත්නම් අන්තර්ජාලයේ තුලින් අපි සැරිසරන්නේ අපරමලා ජීවිතේ විනාශ කරන තත්ත්වයට පත් වෙනවද ඒ වෙනත්නම් ජීවිත අභියෝගය ජයගන්නවා කියන පිළිබඳව අපිට මේ පාසල තුලින් අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා නැනසලට යන දරුවන් පිළිබඳව අපි තාම ආනන වැරද්දකට පෙළෙනා නොමග ගියා වැඩිමාවතේ ගියා කියලා. ඉතින් පිළිම අපේ
එහෙනම් මේ දැන සූදානම් වන්නේ මෙතෙක් කාලයක් නැනසල ආයතනයේ මේ තත්ත්වයට රැගෙන යාම සඳහා වෙහෙස මහන්සි ඔබට උපහාර දක්වන්නට. එසේනම් මේ ඇරීම නිර්මාණ කලංක ගුරු මහත්මයාට ඒ වගේම දංගල ගුරු මහතාණන්ට මේ ගෞරවනීය ඇරීම උත්සව සභාව අවසන්යි. ඒවා සංශාධන බලංගොඩ නැතිවල කළමනාකාර දේශ මැතිතුමන් ඇතුළු සෑම දෙනාගේම අවසරයි දෙමාපියනි දයාබර කරගන්නේ මම ඊටාම සතුටු වෙනවා මෙම අවස්ථාවට මට සහභාගී වන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශ්වාස කරනවා. කාර්යබහුල වුණත් මා ඔබ වෙනුවෙන් මගේ හැඟීමක් ප්‍රකාශ කරන්නට කාල වේලාව ලබා ගන්න කැමතියි. මම පිළිගැනීමේ කතා කරපු උදේශ මන්දිකාරතුමා සඳහන් කළ එක්තරා දෙයකින් ඇත්තටම ගරු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයකට සංවේගයටපත් වුණා එක මොහොතක්. නමුත් මම ඒ කාර්යමණ්ඩලයේ සමදරාටම නැවතවරක් මගේ අත්දැකීම් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ තමයි මා හිතන්නේ කිසියම් වැඩසටහනක් මහ ජනතාවට ඉදිරිපත් කරනකොට එහෙම නැත්නම් සමාජගත කරනකොට අපට සිදු වෙන නොයෙකුත් අංශ වලින් කටයුතු කරන්න. අපි ප්‍රචාරක කටයුතු කරනවා. ඒ වගේම හඳුන්වා ගැනීම තවත් කටයුතු කරනවා. මේ සියලුම දේවල්ට විවිධ ක්‍රියාමාර්ග තියෙනවා. හැබැයි අපි සමහර වෙලාවට අපෙන් අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අතපසු වෙන දෙයක් තියෙනවා. අපි හිතනවා අපි කරපු ප්‍රචාර කටයුතු වලින්ම හැමදේම සමාජගත වෙලා අවසන් වෙනවා කියලා. එහෙම නැහැ. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය මෑත යුගයේ ලංකාවට පැමිණි ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙනවා වුණත් අපි බොහෝ දෙනෙක් තොරතුරු තාක්ෂණය පැත්තෙන් පසුගාන. ඒ වගේම රටේ ප්‍රතිපත්ති තීරක කටයුතු කරන වැඩිහිටියෝ බොහෝ දෙනෙක් එහෙම තමයි. ඉතින් ඒ නිසා වර්තමානයේ තොරතුරු තාක්ෂණය භාවිත කරන වෙළඳ ප්‍රජාවේ තියෙන ආකල්ප තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි සංනිවේදන මධ්‍යස්ථානයක් ගත්තොත් එහෙම නැත්නම් CD අලෙවි කරන තැනක් ගත්තොත් ඉන්ටර්නෙට් කැෆේ එකක් ගත්තොත් මේවායේ තියෙන සම්පත් සහ ඒවායේ තියෙන ක්‍රියාමාර්ගය තමයි හොඳනේ තොරතුරු තාක්ෂණය කියලා දන්නේ. එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයේ භාවිතයෙන් අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඒ තමයි රස වින්දනය. එච්චරයි. එහෙම නැත්නම් ඊමේල් යවන්න. මේක විතරක් තොරතුරු තාක්ෂණය. එහෙම නෙවෙයි. මේක ජීවිතේ සම්බන්ධව වර්තමානයේ සමාජයේ ඉදිරිය සඳහා අවශ්‍ය වෙන දෙයක්. ඉතින් මේක විරුද්ධත්වයෙන් දැක්කම යනවා කියනවා. ඒකට විරුද්ධත්වයේ වගකීමක් අපිට නැරෙනවා. ආයතන වලින් වර්ධනය වෙනවා ආරම්භ කරන එක කියන්නේ ඇඩ්වොකසි කරන උද්දේශය එක. ඒකේ කරන්නේ ප්‍රතිපත්ති වේදකයේ ඉන්නවා. ප්‍රතිපත්ති ප්‍රයත්න කරන අය ඉන්නවා. නොදැනුවත් අය දැනුවත් කරන එක.
ගුරුවරයෙකුට. ඒ තමයි නැනසල තොරතුරු තාක්ෂණ පාසලේ අපේ ගුරු පියාණන්ට අකුරු කරන්නට අකුරු කියා දුන් බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අයබේ ඉබුණේගම මැතිතුමනි මේ ආරාධනය ඔබතුමාට මේ උත්සව සභාව අමතන්නට